ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනාවක් වන විදුලි ගැලපුම් ගාස්තු සංශෝධනය පසුගිය මාර්තු 31 වෙනිදා අවසන් කරන ලෙස එම අරමුදල විසින් දැනුම් දී තිබුණද එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වෙනි වාරිකයේ ලෙස ඩොලර් මිලියන 34ක් අප්‍රේල් මාස පළමු සති දෙක තුලදී ලබා ගැනීමේ හැකියාව පැවතියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා එම මුදල ලබා ගැනීම තවත් ප්‍රමාද වනු ඇතැයිද ඔහු පවසා තිබෙනවා. විදුලි ගැලපුම් ගාස්තු මෙතෙක් ඉදිරිපත් නොකිරීම නිසා ඩොලර් මිලියන 344ක් ලබා ගැනීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබීමට කාල්ගත වනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. මෙම ගැටලු මත ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සංවර්ධන ව්‍යාපෘති කටයුතු සඳහා මුදල් වෙන් කිරීමද අවදානම් තත්ත්වයක පවතින බවද ඔහු පවසා තිබෙනවා. කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ජූනි මාසයේ වන විටදී අනිවාර්යෙන්ම විදුලි බිල සම්බන්ධ උපකල්පනවල යම් ගැටලු විසඳාගෙන නිසි පරිදි ඉදිරියට යාම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බවයි.